අපි පයින් ගමන යන්න දන්නේ ඩ්‍රෝන් එක දාන්න බෑ ඇත්තරම පුදුම මේකක් තියෙන්නේ කියන්නේ මේ හුළඟක් තියෙන්නේ ඩ්‍රෝන් එක දාන්න වෙන්නේ නෑ අපි යනගම මගින් මගට වීඩියෝ එක ගන්න වැදගත්ම දේ තමයි මෙතන මෙතන බලන්න තියෙන තැන් දෙකයි පළවෙනි එක හුළං කපොල්ල ඔයගලන් හිතා ගන්න යට මේ තරම් සීතලක් මේ තරම් හුළඟක් තියෙනවා නම් හුළං කපොල්ලේ කොහොම ඇති වෙයිද කියලා හැබැයි ඒක කියන්න බෑ මෙයාලා කිව්ව විදියට විටෙන් විට වෙනස් වෙනවා කිව්වනේ ඔව් කියන්නේ ක්ලයිමේට් එක විටෙන් විට වෙනස් වෙනවා මට දැනෙච්ච විදිහට අපි මේක වලාකුළකට මැදි වෙලා වගේ තමයි මේ වෙලාවෙ ඉන්නේ මොකද වලාකුළ යන පැත්තට මේ පැත්තට හුළං පාර සම්පූර්ණ යනවා වලාකුළ මේ පැත්තට යනවා එතකොට ඒ හින්දා තමයි මේ සීතලයි මේ හුළඟ පාරයි එතකොට අන්න ඒ වගේ හුළං කපොල්ලේ වලාකුළක මැදි වුණොත් තමයි ඒ වෙලාවට මේ හුළඟයි මේකයි තියෙන්නේ මේ ක්ලයිමේට් එක ඉතින් පිටින් පිට වෙනස් වෙනවා ඈත පේන්න ක්ලියර් නෑ මොකද වලාකුළ වලින් වටලා තියෙන හින්දා දැන් ඔය කතාව තමයි එතකොට ගස් කොළන් සියලු දේ හරියට මෙහෙ වගේමයි කියන්නේ කොහෙද පිදුරු තලාගල වගේමයි නකල්ස් රේන්ජ් එකේ තියෙන කන්දක් හින්දා උස හින්දා ගස් කොළන් වැඩි උස නැහැ පුංචි ගස් කොළන් තියෙන්නේ රවුම් කොළ තියෙන ගස් කොළ මේගොල්ලන්ට තියෙනවා මේ තමයි ගහක තියෙන උපරිම උස එතකොට මෙතන බලන්න දැන් දෙකයි අර මං කලින් කිව්වා වගේ view point එකයි ඊට අමතරව මේකයි මොකද්ද හුළං කපොල්ලයි අපි දැන් පයින් උඩට යනවා වේටිං මිට ලස්සන දැන් හම්බුනාම ඔයගන්න වීඩියෝ කරන් යන්න අපි ඉස්සෙල්ලාම යා හුළං කපොල්ලට ෂා පේනවද යාට මේ වීඩියෝ එකෙන් තියලා එන්නේ පිංගිට සීතල දැරිලා හොඳටම මේ වගේ පැත්තකින් ගයක් ගන්න තියෙනවා නම් එහෙම ඒක තමයි අපි කලින් කිව්වේ නිව්ලි මැරිඩ් කපල් එකන්ට අනිවාර්යෙන් ඉන්න ඕන තරක් එවිලා බලන්න ආස හිතේ නේද අය අමාරුද නුක්කෝ දෙන්නේ මම ගන්න ඔය දෙන්න පිංගිට බර පොඩ්ඩක් උස්ස ගන්න අමාරුවක් තියෙනවා කොහොමද කොණ්ඩද ඔක දෙන්න මම ගන්න තියන්නකො මට මේක තියෙනවා එයාට ඒක තියන්න උනා තියෙන්නේ මේ බටපඳුරු මැරිලා නේද ඒ වගේ විශ්වාසයේ බටපඳුරු ගාලක් තියෙන්නේ ඔක්කොම මරණයට පත්වලා දැන් ළඟ බෙන්ඩ් කියන්නේ ළඟයි මුදුන සීතලි නන්ද මන්ද වූ පිංකි කොබාට පිංකි කොබාට පිංකි කොබාට ජෝජි ඔයාට අපි දෙන්න ඇයිකද හොලන් කප්පන්
හුලං කපුල පහු කරලා දැන් අපි ආවා ඇත්තරම හුලගක් නැති තැනකට. දැන් නැවතත් හුලං කපුල වල ඇතුල් වෙන්න හදන්නේ. මම හිතනවා ඉස්සෙල්ලා අපි කතා කරපු කිසි දෙයක් අහුන්නේ නැතුව ඇති කියලා හුලඟ හින්දා දෙන්න තියෙන ඇඩ්වයිස් එක පින් කියනන් ඉන්නා වගේ කොට ඇඳුම් අරන් ඉන්න එපා. සෑහෙන අකරදැබ්බයකටපත් වෙන හින්දා දිගත් එපා. අනිවාර්යෙන් ට්‍රවුසර් එක කොස් කොට ගන්න ඉන්න. දැන් අපි යනවා ටවර් එක මට යන්තම් පේනවා. අnder විස්තරේ ටවර් එක තියෙනවා මීටර් 150ක් විතර තියෙනවලු. මෙතන ගිහිල්ලා අපේ බලාගෙන ඉමු. මෙතන ඇත්තටම හුලං කපොල්ලක් නෑ. ටවර් එකට හුලඟ වදින එකේ සද්දේ තමයි ඇහෙන්නේ. හුලං කපොල්ල තමයි. කෑල්ල තමයි මෙතන බලන්න ඇත්තටම තියෙනවා තියෙන ඒ කෑල්ල විතරයි. පල්ලෙහාට කියලා මං හිතනවා සද්ද ඇහෙන්නේ නැති කියලා. පල්ලෙහාට කියලා රිවිව් එකක් දෙන්න. ඒක නෙවෙයි ටවර් එක අර පැත්තේ තියෙනවා. ආහාර තියෙනවා. ඔතන එහා පැත්තේ ටවර් එක. අර මේ තියෙන එක ලයිට් කනවන්නේ. නෑ ඒ මොකද්ද ඒ තියෙන පවර් කොහොමද කනවන්නේ? අර හයිටෙන්ෂන් ලයින් එක තියෙන්නේ. ඩෙස්ටිනේෂන් එකට ආවා. බලන්න හුලඟ මාර හුලඟක් තියෙන්නේ. මේ තමයි රිවර්සන් පාරේ අවසානය. රිවර්ස්ටර් ටවර් එක පේන්නේ නැහැ. ඔය තියෙන්නේ ටවර් එක. කොහොම තියෙන ටවර් එක. මේ තියෙන ගේට් එක. මේක තමයි රිවර්සන් පාරේ අවසානය. එතකොට අර පාර කෙලින්ම ඇවිල්ලා මෙතනට තමයි යන්නේ. මෙතනින් රිවර්සන් ඉවරයි. ඇත්තටම බලන්න තියෙන්නේ වටේ බලන්න එනවනම් මේ වගේ ක්ලයිමේට් එක නැති දවසක එන්න ඕන. අපි එක්ස්පෙක්ට් කරේ නැහැ. හැබැයි මේ එක්ස්පීරියන්ස් එකත් වෙනම එක්ස්පීරියන්ස් එකක් පොළගත් එක්ක. දැන් අපි ආයේ පල්ලෙහාට යනවා. ඊට පස්සේ පල්ලෙහෙන් මම හරි රිවිව් එක යන ගමන් කියන්න. පින්කි මොකද හිතන්නේ? හුලං කපුල විතරයි හොඳම. එච්චරයි. එහෙනම් එච්චරයි.